ආයුබෝවන් අපේ දුවල පුතාලා හැමදෙනාටම විශේෂයෙන්ම 6 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුවල පුතාලාට විශේෂ පණිවිඩයක්. ඉතින් ඇත්තටම කියනවා නම් පාසල් සිසුන් හැමෝටම මේ පණිවිඩය ගොඩක් විශේෂයි. හේතුව තමයි ඔයාලා දන්නවා 2026 වර්ෂයේ ඉඳලා 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණියේ විෂය නිර්දේශය වෙනස් වෙනවා. හැබැයි අනිත් පන්තිවල විෂය නිර්දේශය වෙනස් නොවුනත් එයාලගේ මේ විෂය මාලාව ක්‍රියාත්මක වන ආකාරය විශේෂයෙන්ම කාලසටහන ලොකු වෙනසකට භාජනය වෙලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරන්න තමයි උන්න අද දවස් ඔයාලා වෙනුවෙන් වෙන් කරේ. ඉතින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක් කරලා තියෙනවා. කොහොමද මේ කාලසටහන මින් ඉදිරියට, ඒ කියන්නේ 2026 වර්ෂයෙන් සිට ක්‍රියාත්මක වෙන්නේ කියන එක. උදාහරණයක් විදිහට මේ වෙනකොට 6-11 දරුවන් අනිවාර්යෙන් ගණිතයේ විෂය සම්බන්ධව සතියේ දවස් 5ෙම කාලච්ඡේදයක් වෙන් කරලා තිබුණා. 10-11 දී ඩබල් පීරියඩ් එහෙම නැත්නම් එක දවසේදී කාලච්ඡේද දෙක බැගිනුත් වෙන් කරලා තිබුණ අවස්ථා තියෙනවා. ඒක අනිවාර්ය කරලා තිබුණා. නමුත් 2026 දී මේ සියල්ල වෙනස් වෙනවා, වෙනස්ම ආකාරයකට. ඉතින් අපි බලමු ඒක කොයි ආකාරයකටද වෙනස් වෙන්නේ කියලා. ඉක්මනින් බලමු කාලය ගන්න නැතුව කොහොමද ඒක වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අර කිව්වත් වගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් වල 6-13 ශ්‍රේණි සඳහා පාසල් කාලසටහන සකස් කිරීම කියන යටතේ නිකුත් කරලා තියෙන ලිපිය. මේකේ තියෙනවා ඔයාලට පැහැදිලි ඇති. ඒ අනුව ද්විතීක 6-11 සඳහා නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මින් පෙර නිකුත් කිරී. ඒ කියන්නේ මේක කලින් තිබුණු මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙන අන්න ඒ චක්‍රලේඛයේ අවලංගු කරන අතර 2026 වර්ෂයේ සිට ඉදිරියට මෙම චක්‍රලේඛයේ උපදෙස් 6-13 ශ්‍රේණි සඳහා බලපවත්වනු ඇත කියලා කියනවා. රයිට්. ඒකම ඔයාලට පේනවා ඇති. ඔන්න බලන්න ක්‍රියාත්මක කිරීමේදී මොනවද වෙනස් වෙන්නේ කියලා. අපි ඔය කියන ද්විතීක ශ්‍රේණි, කනිෂ්ඨ ද්විතීක ශ්‍රේණි කියන 6-9 සඳහා හඳුන්වා දෙන නව විෂය මාලා ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේදී 6 ශ්‍රේණියද 2027 දී 7ට 2028 දී තමයි 8ට යන්නේ. ඒ විදිහට තමයි ශ්‍රේණි වලට යන්නේ. නමුත් 2026 දී 6 පන්තියේ මත 6 ශ්‍රේණියේ විෂය නිර්දේශය විතරක් වෙනස් වුණාට කාලච්ඡේද එහෙම නැත්නම් අපි කියන ටයිම් ටේබල් එක ගොඩාක් හැම පන්තියකටම වෙනස් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. හරි. අපි බලමු ඒකේ මේ වැදගත්ම කොටස අනිත් දරුවන්ටත් වැදගත් වෙන කොටස අපි කතා කරමු. විෂය නිර්දේශය වෙනස් වීම ගැන අපි පස්සේ දවසක කතා කරමු. අපි බලමු 26 වර්ෂයේදී අපේ සියලුම දරුවන් 6-13 ඉගෙනුම ලබන 6-11 විශේෂයෙන්ම මේ දරුවන්ගේ කාලච්ඡේද කොහොමද වෙනස් වෙන්නේ? අපි දන්නවා පාසල දෙක වෙනකම් පැවැත්වීමට නියමිතයි. දැනට ඔයාලා එකමාරට අවසන් වෙලා යනවා. දිනකට කාලච්ඡේද 8යි තිබ්බේ. මිනිත්තු 40 බැගින් දැන් එක මිනිත්තු 50 කරලා තියෙනවා. බලමු එහෙනම් කොහොමද ඒක වෙන් වෙලා තියෙන්නේ කියලා. ඔන්න බලන්න මෙම චක්‍රලේඛයේ උපදේශ පරිදි 2026 වර්ෂයේදී 6 ශ්‍රේණිය සඳහා නව විෂය නිර්දේශය අනුව ද 7 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය. 7 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය කියන්නේ 6 නැතුව මොකද 6 වෙනස් වෙනවනේ. පැරණි විෂය නිර්දේශය අනුවද පාසල් කාලසටහන සකස් කරන්න ඕන. ඒතකොට අනිත් අයට පරිණි නිර්දේශය තමයි තියෙන්නේ 6ට හැර. ඒතකොට බලන්න 7 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය, 9 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කරන බැවින් එක් ශ්‍රේණියට අදාළව නව විෂය මාලා ක්‍රියාත්මක කරන වර්ෂයේ සිට ඉදිරියට එම ශ්‍රේණි සඳහා මෙව චක්‍රලේඛී සඳහන් විෂයන් සහ කාලච්ඡේද අනුව කාලසටහන සකස් කළ යුතු වේ. ඔන්න 6 ශ්‍රේණිය තමයි මේ විශේෂ කාලසටහනක් ඇවිල්ලා තියෙන්නේ. ඒක ඔයාලා දන්නවා 6 ශ්‍රේණිය හැමෝම මේක කතා කරා. මෙන්න මේ ආකාරයට තමයි විෂයන් ගණනාවක් තියෙනවා. විෂයන් 15කට වැඩි ප්‍රමාණයක් තියෙනවා දරුවන් හදාරන්න. ඒ විදිහට තමයි එයාලා කියන්නේ ඒක මොඩියුල් ක්‍රමයට යන්නේ. ඒක ඔයාලා ගැන ඔයාලා දැනුවත් කියලා මම හිතනවා. 7 ඉඳලා තියෙන අයගේ ප්‍රශ්න තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. විතර ඔන්න බලන්න ඒක වෙනස් වෙන විදිය. කනිෂ්ඨ ද්විතීක ශ්‍රේණි සඳහා පැරණි විෂය මාලාව ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ දැන් ඉන්න 6 ශ්‍රේණියේ 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය දරුවන් දැන් පැරණි විෂය නිර්දේශයනේ. ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ අලුත් අවුරුද්දේ 2026 වර්ෂයේ කියන එක තමයි මෙතනදී කියන්නේ. බලන්න මෙන්න මෙහිම තමයි සතියකට වෙන වෙන කාලච්ඡේද ගණන වෙන් වෙලා තියෙන්නේ. ඔන්න ඔයාලට. නැත්තම් අලුතෙන් 6 නෙමෙයි මේ වෙනකොට 6 සිට 10 ශ්‍රේණියට එහෙම නැත්නම් 11 ශ්‍රේණියට ඉන්න දරුවන්ගේ 2026 වර්ෂයට අදාළව කාලච්ඡේද වෙනස් වෙන ආකාරය. බලන්න මේක විශේෂයෙන් ගණිතයට 4යි තියෙන්නේ. ගණිතයට 4යි, ඉංග්‍රීසි 4යි, සිංහල භාෂාව, දෙමළ භාෂාව හා සාහිත්‍යයට 4යි, විද්‍යාවට 4යි. ඉතිහාසයට 2ක් විදියට වෙන් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා ගණිතයට විද්‍යාවට 5ක් තිබුණා, ඉංග්‍රීසි වලට 5ක් තිබුණා. ඒක 4 දක්වා අඩු කරලා තියෙනවා. ඔන්න විශේෂ දෙයක්. ඒ විදිහට ගත්තාම මුළු එකතුව කාලච්ඡේද 35ක් විදියට තමයි ඔයාලට වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒතර පොඩි වෙනසක් තියෙනවනේ. සාමාන්‍යයෙන් ගණිතයේ දවස් ඔයාලා දන්නවා දවස් 5ම තිබුණා. දැන් ඒක එකක් අඩු කරලා විද්‍යාව හර විෂයන් ගිනුත් දවස්
කියන්නේ එක දවසක් ෆ්‍රී එකක් කියන. එහෙම නැත්නම් ගණිතයේ විෂය, විද්‍යා විෂය වගේ විෂයක් නොමැති දවසකුත් ඔයාලට තියෙනවා. right. ඒත් එක්කම බලන්න 10 11 ශ්‍රේණි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔන්න 10 11 අර අපි කතා කරේ 6 සිට 9 ශ්‍රේණිය. 10 11 අයට වෙනම ආයිත් කාලච්ඡේදය සකස් කරන්න එයාලා පිළිවෙලක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒකෙදි කියන්නේ. හොඳට බලන්න මේකේ සටහන් වෙනවා ගණිතයට 5යි. දැනට ගණිතයට 6ක් තිබුණා. හැබැයි ඉංග්‍රීසි 4යි, ඉතිහාසය 3යි, විද්‍යාව 5යි. ඔන්න බලන්න එතන ගණිතයේ විෂය ගත්තොත් 6ක් තිබුණ එක 5 දක්වා අඩු වෙලා තියෙනවා. එතනත් එකක් අඩු වෙලා තියෙනවා 10 11 ශ්‍රේණිය වලට. ඉතින් ඩබල් පීරියඩ් තිබුණොත් දවස් දෙකක් ෆ්‍රී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොම හරි සතියේදී කාලච්ඡේද 5කින් ඔයාලගේ ගණිතයේ විෂයට අදාළ කොටස් ටික කාලච්ඡේද වෙන් කිරීම අවසන් කරන්න වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ඒක වෙන් වෙන්නේ ඊළඟ වර්ෂයේ සිට. හරි. ඊට පස්සේ බලන්න 12 13 ශ්‍රේණි සඳහා ඔන්න ඔයාලට පුළුවන් බලා ගන්න කොහොමද ඒවා වෙන් වෙන්නේ කියලා. 12 13 ඉගෙනුම ලබන අපේ දරුවෝ ඉන්නවා නම් කොහොමද ඒවට කාලච්ඡේද වෙන් වෙන්නේ කියන එක ඔන්න උතනදී පැහැදිලිවම තියෙනවා. ඒතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල් ක්‍රියාත්මක කළ යුතු කාලසටහන මේ තියෙන්නේ. 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා. හරි. එතකොට දෙක වෙනකන් අනිවාර්යෙන් පාසල දැනට සඳහන් කරලා තියෙන ආකාරයෙන් නම් දෙක වෙනකන් අනිවාර්යෙන් පාසල පැවැත්වෙනවා. ඉතින් මේ පාසල පැවැත්වෙන විදිහ දෙක වෙනකන් තියෙනකොට පුතේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ කාලච්ඡේද සටහන් වෙන්නේ. දවසට බලන්න 1 2 දැසන් රැස්වීම සහ ආගම ඒ වතාවත් සිදු කිරීම කියනවා අපි කාලච්ඡේදයේ අර අධ්‍යාපනය ලබන කාලච්ඡේදයක් විදිහට ගන්න තු බැහැර කරොත් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා පළමු කාලච්ඡේදය දෙවන තුන්වන ওই විදිහට කාලච්ඡේද 7ක්. ඔයාලට නැත්නම් ගොඩාක් ගුරුවරුන්ට සහ ළමුන්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි 6 ශ්‍රේණියේ ළමුන්ට දෙක වෙනකම් පාසල පැවැත්වෙනවා. එයාලට වෙනම කාලච්ඡේද යන්නේ. ඒතර අපි හිතුවොත් එම සීනුව නාද කිරීම වගේ එකක් කොහොමද කරන්නේ? 6 ශ්‍රේණියට වෙනම සීනුවක්ද නාද කරන්නේ? අනිත් පන්ති වලට වෙනම සීනුවක්ද නාද කරන්නේ වගේ පොඩි ප්‍රශ්න වගේක් තිබුණා. ඔන්න ඒකට හොඳ විසඳුමක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීලා තියෙනවා. මම හිතන්නේ අතිසාර්ථක විසඳුමක්. කිසිම ගැටීමක් නැහැ. එතකොට පරණ දරුවන් සහ අලුත් දරුවන් අතර හැමෝටම කාලච්ඡේද 7යි. ඒ කාලච්ඡේද 7 සඳහා කාලය වෙන් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. හරි? right. ඉතින් උතනදී ඔයාලා දන්නවා 6 ශ්‍රේණියේදී විතරක් විෂය නිර්දේශය වෙනස් වෙනවා. අලුත් 6ට. ඉතින් නමුත් පැරණි අයට විෂය නිර්දේශය වෙනස් නොවුනට එයාලගේ කාලච්ඡේද වෙනස් වෙනවා මෙන්න මේ අපි කිව්ව විදිහට. ඉතින් ගොඩක් වැදගත් දෙයක්. ඉතින් මම හිතනවා ඔයාලා මේ ගැන දැනුවත් වීම වටිනවා කියලා. මොකද 2026 දී මෙන්න මේ වගේ වෙනස්කම් වෙන නිසා. ඉතින් ඔයාලට පුළුවන් යාළුවොත් එක්ක මේ දැනුම බෙදා ගන්න, ෂෙයා කරන්න. අධ්‍යාපනයේ සම්බන්ධව විශේෂ පණිවිඩයක් ආසනින් දැනගන්න subscribe කරලා තියාගන්න channel එක. එහෙනම් අපි ආයෙත් දවසක හමු වෙමු. ඒ හමු වෙනකන් ජයග්‍රාහී අනාගතයක්. ගිහින් එන්න පුතේ. ආයිබෝවන්.